20 වෙනි අවස්ථාව සපුරන අද දවසේ මේ දරුවන්ට යමක් කියන්න කැමති. අත් දෙකම නැති එකම බලපත්‍ර සහිත ගුවන් නියමුවරිය නියමුවන්ටයි ගෞරවය ප්‍රදානය කරන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. UW සුමතිපාල මැතිතුමන් සහ ආචාර්ය මිලිනා සුමතිපාල මැතිනියගේ සේයාරුව වෙත පුෂ්පෝපහාර දක්වන්නටයි අප මේ අවස්ථාවේ සූදානම්. 2006 වසරේදී ආරම්භ වුණ දශක දෙකක් සපුරන මේ වසර අපිට ඉතාමත්ම සුවිශේෂී. දසදහස් ගණන් දුවා දරුවන්ට ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වෙන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. පසුගිය දවස්වල ලොකු විවසනයක් මේ රටට සිදු වුණා. ඒ වෙනුවෙන් අප කැප වෙලා වැඩ කරන්න සුමති සමූහ ව්‍යාපාරයට එදත් පුළුවන්කම ලැබුණා. අද දවසේදීත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දවසේදී මේ විවසනය නිසා පීඩාවට පත් වුණ දුවා දරුවන්ට අපි ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට රුකුලක් වෙන්න සූදානමින් ඉන්නවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ මේ පරිශ්‍රයේ ඉන්න මේ දුවා දරුවන්ටත් ඒ වගේම කැලණිය ගුරුකුල විද්‍යාලයේ දරුවන්ටත් අද දවසේ පාසල් උපකරණ සහ පොත්පත් අපි ලබා දෙනවා. පියාණන් හැමතිස්සෙම අපට වදන් දීලා තිබුණේ අපි කරන දෙයින් අපි ලබන දෙයින් පළමුවෙන්ම රට දැයට තමන්ගේ යුතුයකම් කරන්න. අද මේ වැඩසටහනේ තේමාව හෙට ලොව දිනනා දිරිය දරුවන්ට. මෙන්න මේ දරුවන්ට මනෝවිද්‍යාත්මක පැත්තෙන් යම් සහයෝගයක් ලබා දෙන්නට තමයි මා අද කටයුතු කරන්නේ. අපි දැන් සූදානම් වෙනවා අද දවසේ අපේ මූලිකම පරමාර්ථය අපේ දරුවන්ට පොත් පරිත්‍යාග කිරීම. ඒ නිසා මේ උදාරා මුලින්ම මේ කටයුතු සංවිධානය කරපු ජගත් සුමතිපාල මැතිතුමා ප්‍රධාන ඒ සමූහයටම අපි විදුහල්පතිවරු විදිහට අපේ ස්තුතිවන්ත වෙන්නට ඕනේ. අපේ ගෞරවය පිරිනමන්නට ඕනේ මේ දරුවන්ට ඒ කරන අනුග්‍රහය වෙනුවෙන්. ඊළඟට අපි සූදානම් කැලණිය ගුරුකුල විද්‍යාලයේ අපේ ආදරණීය දරුවන් පිරිසකටත් අපි අද දවසේ ලබා දෙනවා පොත් කට්ටල. ලස්සන අපුඩියක් මම හිතන්නේ සුන්දර මේ අවස්ථාව. අපි එකම රටක සහෝදර සහෝදරයෝ ප්‍රියන්ත නවරත්න මහතාණෙනි ඔබතුමන්ටයි අපේ දරුවන්ට අධ්‍යාපනය ගැන මනස ගැන කියලා දුන්න ඔබතුමන්ට ගෞරවය ප්‍රදානය කරන්නට අපි මේ අවස්ථාවේ විශේෂ තිලනයක් පුද කරන්නට සූදානම්. හොඳත් පොළ සංගණක් එකතු කරමු අපේ ආදරණීය දුවේ පුතේ. අපි තවත් තිලනයක් ප්‍රදානය කරන්න සූදානම්. කොළඹ ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පති ලාල් දිසානායක මැතිතුමන්ටත් අපි වේදිකාවට ආරාධනා කරනවා. ආනන්දේ වත්මන් නියමුආනන් හොඳත් පොළ සංගණක් අපි එකතු කරමු එතුමන්ට. ගුණවත්කම් හරවත්කම් රැකගෙන අද්විතීය ගමනක් යන වත්මන් නියමුවන්ටයි මෙලෙසින් ගෞරවය සමාචාරය අපේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ අපේ ආදරණීය දරුවන් විසින් ප්‍රදානය කරන්නේ. අද දින සුමති සමූහ ව්‍යාපාරයේ විසින් 20 වනි වරට සංවිධානය කරන ලද වාර්ෂික පොත් බෙදා දීමේ උත්සවයේ අවසානයේ ස්තුති කතා කිරීමට ලැබීම මට මහා සතුටක් සහ ගෞරවයක්.